ඉතින් කොහොමද? ඉතාම ආදරෙන් පිළිගන්නවා ඉරිදා දවසක අදත්. ඉතින් අද මම කතා කරන්න යන දේ ඉතාම වැදගත් දෙයක්. ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක් තමයි කතා කරන්නේ. මගේ ජීවිතෙන් මට ඔයගොල්ලන්ට ෂෙයා කරන්න පුළුවන් සාධක ටිකක් කරුණු ටිකක් තමයි මම ෂෙයා කරන්න යන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ ඔලුවට දාගත්තොත් මං හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි. සහ ඔයගොල්ලන්ගේ ඉස්සරහා යන පාත් එක වෙනස් කරගන්න හරි නැත්තම් ඒකේ මොන හරි වැරදි හදාගන්න හරි ඉතාම වැදගත් වෙයි කියලා මම හිතනවා. මට දැන් 40යි. මගේ වයස කියන එක ප්‍රශ්නයක් නෑ. ඉතින් හැරිලා බලද්දි මම 30 දී මට දැන් තේරෙන දේවල් සමහර දේවල් මට 30 දී තේරුන්නේ නෑ වයස 30 වෙද්දී. ඒ කාලේ මම දැන් හිතනවා මේ දේ වෙනස් විදිහට කරා නම් මීට වඩා හොඳයි කියලා මම හිතනවා. ඉතින් මම දැන් මේ 40 වෙද්දී මම ඉගෙන ගත්තු 30 දී නොකළ යුතු දේවල් තමයි ඔයගොල්ලන්ට මම ෂෙයා කරන්නේ. ඉතින් ඒ වගේ කරුණු 7ක් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මට තේරිච්ච දේවල් අද 40 වෙද්දී 30 දී මම නොකළ යුතු දේවල් මොනවද කියන එක. ඉතින් මෙහෙමයි දැන් ගොඩක් දෙනෙක් ඇත්තටම කතා කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ කරපු හොඳ දේවල්. තමන්ගේ වීර ක්‍රියාවන් ටික ෂෙයා කරන්න පුළුවන් ඔයගලන්ට. තමන්ගේ achievements ෂෙයා කරනවා. මේවා තමයි මම achieve කරපු දේවල්, මම හදාගත්තු දේවල්, මේවා මම කරපු දේවල්, මගේ වීර ක්‍රියාවන් වගේ කතා කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ කරපු හොඳ දේවල්. හැබැයි එහෙමත් කෙනෙක් තමයි ඔයගලන්ට ඕපන් අප් කරලා, ඒ කියන්නේ මේක නිකන් තමන්ගේ ජීවිතේ කරපු දේවල් ඔයගලන්ට මේ විදියට නෙමෙයි මීට වඩා මේ වෙනස් විදිහකට මේක කරන්න මට තිබුණා කියලා ඔයගොල්ලන්ට ඒ කරපු වැරදි දේවල් පෙන්නලා දෙන එක හැමෝම කරන දෙයක් නෙමෙයි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන් ඇබ්සෝබ් කරගත්තොත් හරියට මේකෙන් ඔයගොල්ලන්ට යමක් ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ හොදක් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මෙහෙමයි මේක 30 දී මම මීට වඩා වෙනස් විදිහකට මේ දේවල් කළ යුතුයි කියලා හිතුවට මේක වයස 30 ඉන්න කට්ටියට විතරක් වැදගත් වීඩියෝ එකක් නෙමෙයි. ඊට කලින් වෙන්න පුළුවන් ඊට වඩා වයස අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම වගේම 40ත් පහු වෙලා වෙන්න පුළුවන්. හරි ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේ මම මේ කතා කරන යන කරුණු ජීවිතේ ඕන කාලෙකදී හැමෝටම වැදගත් වෙන කරුණු මේවා. හරි. ඉතින් අපි බලමු මොනවද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ කරුණු දැන් 40 කියන්නේ සමහර කියමනක් තියෙනවා ජීවිතේ පටන් ගන්න 40 දී කියලා. ඒක මම ඉස්සර බැලුවා මොකද්ද මේ කතාවේ තේරුම. මටත් අවුරුදු 30 25 ඔය කාලේදී මමත් හිතුවා මේ 40 දී life begins at 40 කියන එකේ කිසිම තේරුමක් නැති දෙයක්. මොකද 40 කියන්නේ ඒක නෙමෙයි 30 35 වෙද්දී අපි මැචුර් වෙලා අපි ඇඩල්ට්ස්ලා වෙලා අපි ගොඩක් දේවල් දන්නවා කියලා හිතන්නේ. හැබැයි එහෙම නෑ. මට තේරිච්ච දේ තමයි අපි අවුරුදු 40 පැන්නට පස්සේ තමයි ඇත්තටම හැරිලා බලද්දි ජීවිතේ මොකද්ද මේ කරපු විකාරය කියලා. අපි සමහර දේවල් අපිට තේරෙන්න ගන්නවා. ඒ කාලේ හරිම immature decisions තමයි අපි සමහර තැන්වලදී අරන් තියෙන හරිම වැරදි විදියට තමයි සමහර දේවල් අපි approach කරලා තියෙන්නේ කියලා. අපිටම තේරුම් යනවා. maturity එක අපේ වැඩි වෙනවා එන්න. අපේ හැසිරීම වුණත් අපේ behavior දැන් සමාජයේ public එකට ගිහිල්ලා අපි behave වෙන විදිය යම් කිසි කෙනෙක් අපිට පොඩි වැරද්දක් කරත් අපිට ඒක ඉවසන්න පුළුවන් වෙන විදියට අපිට එයාගේ මානසිකත්වය ගැන තේරුම් අරගෙන ඉවසීමක් ඇති කරගන්න ඒ discipline එක ඒ behaviors ඒ වගේ ලොකු changes ටිකක් වෙනවා අපි මේ ජීවිතේ ටික දේවල් observe කරගෙන experience වැඩි කරගෙන යනකොට. ඉතින් ඒ 30 දී අපිට තේරෙන්නේ නැති සමහර දේවල් අපිට දැන් බලපුවම තේරෙනවා. ඒකයි ඇත්තටම life begins at 40 කියලා කියන්නේ. මෙතනින් එහාට අපි ගන්න තීරණ සහ අපි ගන්න decisions අපි දේවල් ප්‍රශ්න දිහා බලන විදිය හරිම වෙනස් වෙනවා. අපිට තේරුම් යනවා අර කාලේදී අපි 30 ඔය වගේ වයස අඩු කාලේදී අපි කරපු සමහර දේවල් සමහර තැන්වල හරි මෝඩ විදියට තමයි අපි decisions අරන් තියෙන කියලා දැන් තේරෙනවා. ඉතින් ඒකයි මම හිතුවේ ඔයගොල්ලන්ට මං ෂෙයා කරන්නම් මට හිතන හැටියට. දැන් මම මේ 40 දී මම 30 දී මට නොතේරිච්ච දේවල් ටිකක් දැන් මට තේරෙනවා. ඉතින් ඒ ටික තමයි මම ඕගොල්ලන්ට අද මේ ෂෙයා කරන්නේ. පළවෙනිම දේ තමයි තාම වැදගත් දෙයක් තමයි. ඕගොල්ලන්ගේ වටේ ඉන්න පුද්ගලයෝ මොකද්ද ඔයාගේ සර්කල් එක? ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද? ඔයත් එක්ක ගැවසෙන පුද්ගලයෝ කවුද? ඔයත් එක්ක ගැවසෙන යාළුවෝ ඒ කට්ටිය කවුද කියන එක. හරි සිලෙක්ටිව් විදිහට තෝරගන්න එක. අපි 30 දී ඕක කරන්නේ නැහැ. ওই වගේ පොඩි වයසවල වලදී අපි ඕක කරන්නේ. අපි හම්බෙන ඕන කෙනෙක් අපි යාළු වෙනවා. ඕන කෙනෙක් එක්ක අපි එළියට යනවා. යාළු මිත්‍රකම් පවත්වනවා. අවුටින් එකකට යනවා. අපි ඒ වගේ අපි ටයිම් එක ගොඩාක් ඇලොකේට් කරනවා. අපේ ටයිම් අපේ වෙලාව කියන එක අපිට තියෙන වටිනාම වස්තුවක්. අපිට ඒක 30 දී තේරෙන්නේ නැහැ. දැන් මට 40 දී ඒක තේරෙනවා. මේ වෙලාවෙන් අපේ පැයක් හරි
වියදම් කරනවා නම් මොනවා හරි දෙයකට ඒක හරිම කෑෆුලි වියදම් කරන්න ඕනේ පැයක්. මොකද ඒකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ පැයෙන් ඔයාට කරගන්න පුළුවන් වෙන දේවල් ඔයාවත් දන්නේ නැහැ සමහර වෙලාවට. හරිද? මේ පැයේදී ඇත්තටම මේ පැය අපි වෙනත් වැදගත් නැති පුද්ගලයෙක් වෙනුවෙන් අපි වියදම් කරනවා නම් ඒක ලොකු එක්ස්පෙන්ස් එකක්. අපිට ලොකු එක්ස්පෙන්ස් එකක් ඒක. right? නමුත් මේ පැයේදී ඔයාට පුළුවන් නම් හොඳ ඉන්ටෙලෙක්චුවල් යාළුවෙක් එක්ක හරිද? ඔයාගේ දියුණුවට සපෝට් කරන යාළුවෙක් එක්ක අපි ගත්තොත් දියුණුවට සපෝට් කරනවා කියන්නේ මේ ඔයාට මුදල් දීලා එහෙම සපෝට් කරන එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔයාගේ අයිඩියා එකක් ජෙනරේට් කරන්න උදව් වෙන. හොඳ ඩිස්කෂන් එකක් ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන් එකක් කතා කරන්න පුළුවන් යාළුවෙක්. නැත්නම් ෆියුචර් එකක් ගැන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක පුළුවන්. හරිද? ඒ වගේ තමන්ගේ ජීවිතේට වැදගත්කමක් එකතු කරන පුද්ගලෙක් එක්ක පැයක් ස්පෙන්ඩ් කරන එකයි එහෙම නැතුව නිකං වල්පල් කතා කර ටයිම් වේස්ට් එකක් වෙන පුද්ගලෙක් එක්ක පැයක් වියදම් කරන එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ පැයේ වටිනාකම වට තේරෙන්නේ අවුරුදු 40 පෙන්නට පස්සේ. හරිද? 30 දී ඔක තේරෙන්නේ නැහැ. ඉතින් මෙහෙමයි මම කියන්නේ ඔයගලන්ට මේ යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා සෙට් වෙලා ඒක බින්දුව කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. හරිද? ඒක කරන්න. හැබැයි ඒක 120 අපි දැන් 80-20 රූල් එක හැමතිස්සෙම දාගත්තා. 120කට ඒක තියාගන්න. හැබැයි 80%ක්ම ඔයාගේ සර්කල් එකේ ඉන්න ඕනේ ඔයාට උපකාරයක් වෙන පුද්ගලයෝ. ඒ කියන්නේ ඔයාගේ මට්ටමේ හෝ ඊට වඩා උඩින් ඉහළින් ඉන්න පුද්ගලයෝ. ඒ කියන්නේ ඉන්ටෙලෙක්චුවලි ඒගොල්ලන්ගේ උගත්කමෙන් වැදගත්කමෙන් සහ ඒගොල්ලන් හිතන විදිය ඒගොල්ලන්ගේ ජීවිතේ සාර්ථකත්වයට යන අඩිතාලමක් තියෙන පුද්ගලෙක්. මොනවා හරි දෙයක් ඔයාට දෙන්න පුළුවන් කෙනෙක්. කොග්නිටිව්ලි ඔයාට දෙයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ 80%ක වගේ සර්කල් එකේ. ඉතින් ඕක තමයි මට දැන් තේරෙන 30 දී නොතේරිච්ච පළවෙනි දේ. දෙවෙනි කරුණ තමයි ක්‍රෙඩිට් කාඩ් ට්‍රැප් එක. අපිට ඇත්තටම මම මේ ළඟදි මගේ යාළුවෙක් එක්ක මගේ ඊටාම හොඳ යාළුවෙක් එක්ක කතා කර ඉන්නකොට එයා කිව්වා එයාගේ තව යාළුවෙක් ගාව ක්‍රෙඩිට් කාඩ් ගොඩක් තියෙනවලු 5ක් 6ක් විතර තියෙනවලු. හේතුව තමයි ඔය එක එක ක්‍රෙඩිට් කාඩ් එක එක බැංකුවල ඉන්න දෙන්නේ. ඉතින් කවදා හැම වීකෙන්ඩ් එකෙම එයාට එක ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි මොනවා හරි සේවින් එකක් තියෙනවලු. ඒ කියන්නේ පර්සන්ට් ඔය තියෙන්නේ අපිට ඩිස්කවුන්ට් ඔෆර්ස් එනවනේ ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් එක shopping වල ඒවා මේවා. ඉතින් ඔය වගේ ඔෆර් එකක් හැම වීකෙන්ඩ් එකේම එයාට හම්බෙනවලු. ඉතින් ඒක නිසා එයා ක්‍රෙඩිට් කාඩ් ආයත් තියන් ඉන්න එක හරිම වැදගත් නේද? මේකෙන් එයාට සෑහෙන බෙනිෆිට් එකක් එනවා නේද කියලා ඔය ටොපික් එක ඇදලා ආවා. හරිද? ඔය ක්‍රෙඩිට් කාඩ් ට්‍රැප් එක තමයි අපේ සමාජයේ අද තියෙන ලොකුම ප්‍රශ්නයක් මට අනුව නම්. අපි අපේ ගොඩක් යං ජෙනරේෂන් එක ෆයිනෑන්ෂියලි ඉන්ස්ටේබල් වෙන්න එක හේතුවක් ඔය ක්‍රෙඩිට් කාඩ් ට්‍රැප් එක. මම කියන්න මේකට හේතුව. දැන් ඔයාට 120ක ඩිස්කවුන්ට් එකක් එනවා කියන්නකෝ. හරිද? ඔයා බලන්න හැමදාම ඔය 120 ඩිස්කවුන්ට් එකක් ආවට පස්සේ ඔයා ගිහිල්ලා ගන්න බඩු වලින් ඔයා ගිහිල්ලා ගන්න දේවල් වලින් ඔය මොකක් හරි ෂොප් එකකට යනවා කියන්නකෝ. ඒ ෂොප් එකෙන් ගන්න දේවල් වලින් අන්තිමට ගෙදර ඇවිල්ලා බලපුවාම කීයක් ඔයා ඒ අවුරුද්දේ ඇඳුම් කීයක් ඇඳලා තියෙනවද? ඇඳුම් 15ක් ගත්තා කියන ඔය 15න් සමහරට 5ක් 6ක්වත් ඔයා ඇඳලා අතවත් තියලා නැතුව ඇති මුළු අවුරුද්ද පුරාම. ඔය ට්‍රැප් එක වැටෙනකොට ඔය ඔෆර්ස් ට්‍රැප් එක වැටුනාම වෙන්නේ අපි නොදැනුවත්වම අපි බඩු ගන්න පෙළඹෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ අපේ human emotion එකට කිසිම discipline එකක් නැහැ. Human emotions cannot be controlled. It's indiscipline. අපේ මේ emotionally අවශ්‍යතාවයන් අපිට control කරන්න හරි අමාරුයි. ඒක නිසා වෙන්නේ මොකද්ද? අර වගේ discount එකක් ආපු ගමන් අපි ගිහිල්ලා අපිට අවශ්‍ය නැති බඩු ඔක්කොම ගන්නවා. ඇත්තටම වෙන්නේ ඊට පස්සේ 120 discount එකක් තිබුණට හරි ඒකෙන් ඩිස්කවුන්ට් එකක් ආව තමයි බඩුවේ ප්‍රමාණය අඩු වුණා තමයි ඒ වුණාට ඔයාගේ ස්පෙන්ඩින් එක වැඩි වුණා. රයිට්? ඉතින් ඔය ස්පෙන්ඩින් එක වැඩි වුණාට පස්සේ ඔයා නොදැනුවත්වම ඩිස්කවුන්ට් එක තිබුණ නැත්නම් ඔයා සමහර ස්පෙන්ඩ් කරන්නේ රුපියල් 5000ක් වෙන්න පුළුවන්. ඩිස්කවුන්ට් එක තිබුණාම මොකද වෙන්නේ? ඔයා 10000ක් ස්පෙන්ඩ් කරනවා. ඊට පස්සේ 120ක් අඩු වෙනවනේ. 8000ක අන්තිමට ස්පෙන්ඩින් එකක් වෙලා වාගේ පොකට් එකෙන් 8000ක් ගිහිල්ලා versus අර ඩිස්කවුන්ට් එක නැතුව 5000යි නම් වියදම් කරන්න. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? අපිට හිතෙන්න පුළුවන් හරි කමන්නේ 8000යි 10000ක එකන්නේ අපි මේ 8000 ගත්තේ. හැබැයි ওই 8000න් ඔයා ඇත්තටම අවශ්‍ය දේවල් ඔයාට තියෙන්නේ අර 5000 ප්‍රමාණයට තමයි. ඔයාගේ ජීවිතේට අවශ්‍යතාවයන් තියෙන්නේ 5000 බඩු ටික තමයි එතන අවශ්‍ය. අනිත් ඒවා අවශ්‍ය නැති දේවල්. අපේ මේ ඉමෝෂනල් ඉන්ඩිසිප්ලින් එකත් එක්ක අපි ගත්ත දේවල්. ඒක නිසා ඔය ක්‍රෙඩිට් කාඩ් ට්‍රැප් එක හරිම කෙයාෆුලි හැන්ඩල් කරන්න ඕන දෙයක්. මෙහෙම දෙයක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයා තියාගෙන ඒක ඔයා ස්පෙන්ඩ් කරොත්
ඔයාගේ මාසික වියදම්, ඒ කියන්නේ මාසික අත්‍යවශ්‍ය වියදම් ටික තියෙනවා. ඔයාගේ යුටිලිටිස් බිල්, ලයිට් බිල, වතුර බිල, ඊට පස්සේ ග්‍රොසරි කෑමට අවශ්‍ය බඩු ටික ගන්න. ඔය වගේ ඔයාගේ essential needs වලට ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරොත් කරලා හැබැයි ඒ දවස් 30 ඇතුළත ඒ කියන්නේ ඔයාගේ ඉන්ට්‍රස්ට් එක වදින්න කලින් ක්‍රෙඩිට් කාඩ් එක සෙටල් කරොත් අන්න එතකොට ඔයා ස්මාර්ට්. එතකොට ඔයා දවස් 30ක ඉන්ට්‍රස්ට් එකක් ඔයා සේව් කරගන්නවා ඔයාට. එතකොට ඔයාගේ අතේ බැංකුවේ තියෙන ඔයාගේ කෑෂ් නෙමෙයි වියදම් වෙන්නේ. ඔයා බැංකුවෙන් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකක් අරගෙන ඔයාගේ මාසික වියදම කරා ඊට පස්සේ ඒ ලෝන් එකට ඉන්ට්‍රස්ට් එක වදින්න කලින් ඔයා ඒ ක්‍රෙඩිට් කාඩ් එක සෙටල් කරා. හැබැයි මේක සෙටල් කරන්න ඕනේ ඉන්ට්‍රස්ට් එක වදින්න කලින්. එහෙම නැතුනොත් වැඩක් නැහැ. එහෙම කරොත් ඔයාට දවස් 30ක අර කෑෂ් ඉන්ට්‍රස්ට් එකක් ඔයාට හම්බුණා වගේ වැඩක් වෙනවා. එතකොට අන්න ඒක ස්මාර්ට්. හරිද? ඒකට යූස් කරන එක හොඳයි. ක්‍රෙඩිට් කාඩ් එක එහෙම නැතුව ඇත්තටම අපි අර ෆයිනෑන්ෂලි අපි ඉමෝෂනල් ඉන්ඩිසිප්ලින් තැනකට වැටෙන්න එපා. ඒ ෆයිනෑන්ෂල් ට්‍රැප් එකට වැටෙන්න එපා. අපිට ඔෆර්ස් හම්බෙනවා කියලා අපිට ඔෆර්ස් හම්බුණා කියලා අපි ඉන්ඩිසිප්ලින් විදිහට ඒ ට්‍රැප් එකට අහු වෙන්න එපා. ඕක මට 30 තේරුන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා. ඇත්තටම කතාව දැන් නෙමෙයි, මට දැන් අවුරුදු ගානකට කලින් ඔක තේරුණා. මටත් ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් ගොඩක් තිබිලා පස්සේ මම ඒවා ඔක්කොම අයින් කරලා අත්‍යවශ්‍යම ඒවා එකක් විතර තියාගත්තා. ඊට පස්සේ එතනින් පස්සේ ඇත්තටම ෆයිනෑන්ෂලි මට හොඳ කන්ට්‍රෝල් එකක් ආවා. ඕගොල්ලොත් ඒ වගේ ට්‍රැප් එකකට වැටලා තිනවා නම් එකෙන් අදම ඉවත් වෙන්න. ඊළඟ එක තමයි. ඇත්තට මේක මට 30 දී තේරිච්ච දෙයක්. හරි. දැනුත් තේරෙනවා. දැන් ඊට වඩා හොඳට තේරෙන දෙයක්. ඒක තමයි අපි ඉන්වෙස්ට් කරනවා නම් මොන හරි. දැන් මේක හිතන්න එපා මේ මුදල් සම්බන්ධ වීඩියෝ එකක් මේක කියලා. මම මේ මුදල් සම්බන්ධ දේවල් කතා කරන්නේ මොකද ඒවා ගොඩක් වැදගත් හින්දා. දැන් අපි හිතමු ඔයා සමහර කෙනෙක් හිතන්න පුළුවන් ජීවිතේ පටන් ගන්නකොට මේ කියන්නේ මැරි කරලා පටන් ගන්නකොටම ගයක් හදාගන්න එක ඉතාම හොඳ දෙයක් කියලා. ඇත්ත තමයි, හොඳයි. Tamanටම කියලා ගයක් තියෙන එක හොඳයි. හැබැයි ඕක ෆයිනෑන්ෂල් ඇන්ගල් එකෙන් ගත්තොත් ගයක් හදනවා කියන්නේ මම කියන්නේ ඉඩම ගැන නෙමෙයි. ඉඩම හොඳයි. ඉඩම කියන්නේ ඇසට් එකක්. ඒකේ වටිනාකම එන්න වැඩි වෙනවා. හැබැයි ඉඩම උඩ ඔයා ගල් දාලා මේවා දාලා ගයක් කන්ස්ට්‍රක්ට් කරලා හදනවා කියන්නකෝ. ඔය කන්ස්ට්‍රක්ට් කරලා හදන ඒ ටැන්ජිබල් ගෙදරට ඒ වටිනාකම වැඩි වෙන්නේ නැහැ ටික ටික. ඒ ගෙදර ඇසට් එකක් වෙන්නේ නැහැ. ඒ ගෙදරේ වටිනාකම ටික ටික අඩු වෙනවා. ඔයා දැන් ඉඩම ගයක් එක්ක තියෙන ඉඩමක් විකුණුවොත් කාලයකට පස්සේ ඒකේ වටිනාකම ගෙදරට එන්නේ නැහැ. ගෙදර වටිනාකම අයින් කරලා ඉඩමේ වටිනාකම විතරයි එන්නේ. වෙන්නේ මොකද? ගොඩක් දෙනෙක් අපි ගත්තොත් ගයක් හදන්නේ අතරම ලෝන් එකක් දාලානේ. ඒතර ඔයා දන්නේම නැතුව ආගේ අතින් කෑෂ් වේදන් වෙනවා ලෝන් එකකට. අපි හිතමු ලෝන් එකේ අපි නිකන් එක්සැම්පල් එකකට ගමු ඉන්ට්‍රස්ට් එක 10% කියලා. ඒතර ඔයා දන්නේම නැතුව 10%ක ඉන්ට්‍රස්ට් එකක් ගාලා ලොකු ගාණක් වේදන් කරලා ගයක් හදනවා. ඊට පස්සේ වෙන්නේ මොකද? ඒ ගෙදර වටිනාකමත් එන්න අඩු වෙනවා. ඒතර ආගේ ලොස් එක අර 10% නෙමෙයි හැම අවුරුද්දෙම 15% වගේ ෆයිනෑන්ෂලි ඔයා ඩවුන් වෙනවා. හැම අවුරුද්දෙම ඔයා ගෙට වියදම් කරන්න අපි හිතමු 20 මිලියන් රුපීස් වියදම් කරා කියලා. ඔය 20 මිලියන් රුපීස් 10% අඩු වෙනවා. එතකොට ඔයා 20 මිලියන් එහෙම නැතුව ඇසට් එකට වියදම් කරා නම් අපි හිතමු ඉඩමකට. එහෙනම් හැම අවුරුද්දෙම ඉඩමේ වටිනාකම 10% වැඩි වෙනවා. ගෙදර එක අඩු වෙනවා, ඉඩම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඔයා ස්මාර්ට් වෙන්න ඕනේ. කොහෙටද ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ? දැන් මෙහෙම ඔක පැති ගොඩක් තියෙනවා. ඉතින් ඔක හරි ඉමෝෂනලි ගන්න ඩිසිෂන් එකක්නේ. අපි තුමු ඉන්න තැනක් එහෙම හොයාගන්න අමාරු නම් මේ කියන්නේ රෙන්ට් එකට ඉන්න කැමති නැත්නම් ඒක තමන්ගේ පර්සනල් ලයිෆ් ඩිසිෂන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් කමක් නැහැ. මම දන්නවා ඒ 10-15 මිලියන් රුපීස් මට නැති වෙනවා. ඒක ටික ටික ඩිප්‍රීෂিয়েට් වෙගෙන යනවා. එහෙම දැනගෙනත් මම ගයක් හදනවා. මොකද හේතුව මටයි වයිෆ්ටයි ලස්සන්ට ගේ ලස්සන්ට හදාගෙන පිළිවෙලට හොඳ ලස්සන්ට අපි කැමති විදිහට ගාඩන් එක හදාගෙන ඉන්න කැමති. ඒක නිසා ඒ ගෙදර ඉන්වෙස්ට් කරලා හදා ගන්නවා කියලා ඒගොල්ලෝ හිතන්න පුළුවන්. ඉතින් මේක සාධාරණ ඩිසිෂන් එකක්. හරි. හැබැයි අරක දැනගෙන කරන්න. ඒ කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේටස් එක දැනගෙන මේ ගෙදර හැදුවම මගේ ඒ ගෙදර ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඒතර ඒකට ලොක් කරන්නේ සල්ලි ප්‍රමාණය ටික ටික මගේ වත්කමෙන් අඩු වෙනවා කියන එක දැනගෙන මේ ඩිසිෂන් එක ගන්න. ඔයා ඒක ගන්නේ ඔයාගේ පර්සනල් ඇපීලින් එකකට. ඒ කියන්නේ පර්සනල් අවශ්‍යතාවයකට කියලා දැනගෙන කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අරක අඩු වුණත් ඔයා කම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. මොකද ඔයාගේ සතුට වෙනුවෙන් තමයි ඔයා වියදම් කරලා තියෙන්නේ. අපි මොනවාවත් ජීවිතේ හම්බ කරන්නේ සතුටෙන් ඉන්නනේ. ඒක නිසා ඒක ප්‍රශ්න ගැටලුවක් නැහැ. හැබැයි දැන් ගයක් කවදාවත් හදන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ඔයා ඉන්වෙස්ට් කරන එක ඉඩමකට හෝ වාහනයකට. දැන් ලංකාවේ ගත්තොත් වාහන කියන්නේ ඇත්තටම ඇසට් එකක්. කවදාවත් වාහන මම දන්නේ අවුරුදු අන්තිම 20 ඇතුළත අඩු වෙලා නම් මම දැකලා නැහැ. වැඩි වෙනවා විතරයි. ඉතින් එහෙම ගත්තාම වාහනේත් ඇසට් එකක් වෙන්න පුළුවන් ලංකාවේ. ඔය වගේ මොන හරි ඇසට් එකක් ඇප්‍රීෂিয়েට් වෙන ගාන නිතර වැඩි වෙගෙන යන ඇසට් එකකට ඉන්වෙස්ට් කරලා ඔයා
ඒ මුදලින්වා ෆයිනෑන්ශලි ස්ටේබල් තැනකට ආවට පස් අන්න ගෙදර හදන්ඩ හොඳම අවස්ථාව. ඉති හිතල බලන්ඩ මංකිවගේ මේක ටිකක් ඉමෝෂනල් ඩිසිෂන් එක හරි සෙන්සිටව් ටොපික් එකක්ගේ මුලින් හදනවාද නැත්තම් පහුවෙලා හදනවාද කියන එක මට තේරිච්ච දේ එකයි ගයක් තිහේදි හදන එක ඒක වත්කම වැඩිවීමක් නෙමේ වත්කම අඩුවීමක්. හැබැයි ඒ වත්කම අඩු වෙන්නේ වගේ සතුට වෙනුවෙන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නැත්තම් ඒක නොදැනුවත්ව ඒක වැරදි. ඊළඟ එක තමයි මට තේරිච්ච මෙන්ට කෙනෙක් ඉන්න එකේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියන එක. දැන් මේ මෙන්ට කියන ටොපික් එක ඇත්තටම ලංකාවේ සමාජයට ඉතාම වැදගත්. දැන් අපි ගත්තොත් O level A-levels කරන ළමයෙක් ගත්තොත් එයාට ගොඩක් වෙලාට ඇඩ්වයිසස් දෙන්නේ කවුද? එක්ක ඔයාගේ අම්මා තාත්තා නැන්දා මාමා ඔය වගේ පවුලේ සමාජිකෙක්නේ. ඉතින් සමහර විට ඔය ළමයාගේ true potential එක එයාගේ අම්මා තාත්තාගේ level එකට වඩා යන්න පුළුවන් වෙන්න පුළුවන්. එයාගේ අම්මගේ තාත්තගේ ambition එකට වඩා දෙයක් ඒ ළමයාගේ තියෙන්න පුළුවන්. ඊට වඩා පැති ඒ ළමයාගේ තියෙන්න පුළුවන්. අපිට ලංකාවේ මේ education system එක ඇත්තටම ගොඩක් හොඳයි. ලෝකේ අනිත් රටවල education system එක බලනකොට ලංකාවේ primary secondary කියන education system දෙක ඉතාමත්ම හොඳ competitive systems දෙකක්. හැබැයි ඒකේ අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ ලෝකෙත් එක්ක හැඩගැහිච්ච නැති තැන් ටිකක් තියෙනවානේ. ඒකෙන් වැදගත් මේකක් තමයි මේක. career guidance කියන එකක් ළමයින්ට ඉස්කෝලේ කාලේදී අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ ළමා කාලේදී ඒක අවශ්‍යයි. ඇත්තටම අවුරුදු 15 පෙන්නට පස්සේ මම නම් කියන්නේ ළමයින්ට ඉස්සරහට එයාට තියෙන options මොනවද? තියෙන සමාජයේ තියෙන දේවල් මොනවද? ට්‍රෙන්ඩ්ස් මොනවද? එහෙම නැත්නම් ලංකා සොසයිටි එකේ බලන්නේ හැමතිස්සෙම එන්ජිනියර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙන්න විතරයි. හැබැයි ඊට වඩා ගොඩක් දේවල් දැන් තියෙනවානේ. ඉතින් අපි ගත්තොත් ගොඩක් සාර්ථක ප්‍රොෆෙෂනල්ස්ලා ඔය ෆීල්ඩ්ස් තුනෙන් එහාට කොච්චර ඉන්නවද? ඒ ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ ලංකාවේ ළමයිට. ඒක හරියම දුක්බර තත්ත්වයක් ඒක ඇත්තටම. ඉතින් දැන් අපිට ඔය ඉස්කෝලේ යන කාලේදී ළමෙක්ට මෙන්ටර් කෙනෙක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ හරිය ඔය යුනිවර්සිටි එකට ගියා කියමු අපි. එහෙමත් නැත්නම් යුනිවර්සිටි එකෙන් පස්සේ ෆස්ට් ජොබ් එක වෙන්න පුළුවන්. ඒ ජොබ් එකෙන් ටිකක් එක්ස්පීරියන්ස් ගත්තා වෙන්න පුළුවන්. මොකක් හෝ වෙන්න පුළුවන් ඔයාගේ සිටුේෂන් එක. ඔයාට මෙන්ටර් කෙනෙක්, ඒ කියන්නේ ඔයාට යන්න ඕනේ තැන ගැන ඔයාට අයිඩියා එකක් දෙන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා සමහරට ඔයා යන්න ඕනේ තැනට ඔල්රෙඩි ගිහිල්ලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමනම් ඉතාමත්ම හොඳයි. එතකොට ඔයා ඇස්පයර් කරන මගේ ඇස්පිරේෂන් එක එතනට යන්න. එතනට ගිහිල්ලා ඉන්ටපු කෙනෙක්ගෙන් ඔයාට මෙන්ටර් කෙනෙක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි බෙස්ට්ම සිනාරියෝ එක. හැබැයි එහෙම නොවුනත් කමක් නැහැ. කවුරු හරි පුද්ගලෙක් මෙන්ටර් කෙනෙක් ඉන්න එක ඉතාමත්ම වැදගත් සාධකයක්. මොකද හේතුව තමයි අපිට හිතෙන්න පුළුවන් අපිට ගොඩක් දේවල් අපිට තේරෙනවා කියලා. අපි ගැන. හැබැයි ඒක වැරදි. අපිට වඩා දෙයක් third party එකකට අපි දිහා තුන්වෙනි ඇසකින් බලන් ඉන්න කෙනෙක්ට ඊට වඩා දෙයක් තේරෙන්න පුළුවන්. අතර මම අවුරුදු 30 දී මට මෙන්ටර් කෙනෙක් මම හිත තියාගත්තේ නැහැ. මම හදාගත්තේ නැහැ මෙන්ටර් කෙනෙක්. හැබැයි ඊට පස්සේ මට වාසනාව ලැබුණා මෙන්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න US වල ඉන්න ඔය career leadership ගැන ගොඩක් experience තියෙන ඇමරිකන් පුද්ගලෙක් සමග ඉතාමත්ම මේ business world එකේ ඉන්න හොඳම මෙන්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකෙන් මම සෑහෙන දේවල් මට ලබා ගත්තා. ඊට පස්සෙත් මම ඇත්තටම ඔස්ට්‍රේලියාවට ආවට පස්සෙත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඉතාමත්ම කරියර් පැත්තෙන් සෑහෙන එක්ස්පීරියන්ස් තියෙන කරියර් කෝචින් කරන ගොඩක් හොඳ ට්‍රාන්ස්ෆෝමේෂනල් කෝච් කෙනෙක් එක්ක මට මෙන්ටර්ෂිප් එකක් මට ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් මට ගොඩක් වැදගත් වුණා. ඉතින් ඔය ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මම ඇත්තට මේක ඒ මෙන්ටර් කෙනෙක් එක්ක වැඩ කරේ මම 40 කියන ඒජ් එකට ලං වුණාම. ඉතින් ඒකයි මම කියන්නේ ජීවිතේ මොන ස්ටේජ් එකේ හිටියත් මෙන්ටර් කෙනෙක් ඉන්න එකේ වැදගත්කම නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ඉස්කෝලෙන් අවුට් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ෆස්ට් ජොබ් එක කරනවා වෙන්න පුළුවන්. ජොබ් එකේ ටිකක් කල් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හෝ වෙන්න පුළුවන්. ඔයා ඉන්න ජීවිතේ ඉන්න තැන කොතන වුණත් මෙන්ටර් කෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන් දේවල් තාමත්ම වැදගත්. එහෙම නැත්නම් අපේ කන්වෙන්ෂනල් මෙන්ටර්ස්ලා තමයි අපේ අම්මා තාත්තා. හොඳම යාළුවා. හොඳම යාළුවොත් මෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මම නෑ කියන්නේ. අම්මා තාත්තත් මෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් තාත්තා සමාජයේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන තාමත්ම වැදගත් පුද්ගලෙක් වෙන්න පුළුවන්. එයා තමන්ගේම තාත්තා මෙන්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් අපි දාකලා තියෙන තැන් තියෙනවා. සමහර ක්‍රිකටර්ස්ලාගේ යාගේ තාත්තා තමයි යාගේ මෙන්ටර්. ඉතින් ඒ වගේ සිටුේෂන් වෙන්න පුළුවන්. හැබැයි හරි මෙන්ටර්ව සිලෙක්ට් කරන එක ඔයාගේ ජීවිතයට බලපාන ඉතා වැදගත් සාධකයක්. ඉතින් ඒක ගැන හිතලා බලන්න මෙන්ටර් කෙනෙක් නැත්තම් බලන්න කවුද මගේ මෙන්ටර් වෙන්න හොඳ. තමන් වැඩ කරන තැන සීනියර් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කවුරු හෝ අපේ ඇත්තටම ලංකාවේ ඔප්ෂන්ස් අඩුයි මම දන්නවා. ඒ වුණාට බලන්න මෙන්ටර් කෙනෙක්
හොයාගන්න පුළුවන්ද කියලා. එහෙම මෙන්ටර් කෙනෙක් හොයාගන්න බැරි නම් ඇත්තටම හොඳ යුනික් ප්‍රොෆයිල් එකක් අපි හිතමු සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා YouTube වල හරි වැදගත් ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන් එකක් කරන පුද්ගලයෙක් වුණත් මෙන්ටර් කෙනෙක් හැටියට ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟ වැදගත්ම දේ තමයි learn to say no. අපි ලංකාව ප්‍රසිද්ධ මොනවටද? ආගන්තුක සත්කාරයෙන් අපි හොඳම රටක් කියලානේ ප්‍රසිද්ධ. ඉතින් ඒක හොඳයි. ඒකේ හැබැයි නරක පැත්ත තමයි අපේ ලංකාවේ ගොඩක් අය ඇත්තටම හරි හම්බල් මිනිස්සුනේ අපි. අපි හැම දෙයකටම හරි ස්වීට් හම්බල් මිනිස්සු. ඒකේ තියෙන පාඩුව තමයි අපි සමහර තැන්වලදී නෝ කියන්න දන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා වට කරන්න බැරි දේවල්. ඒක කරොත් ඇත්තටම වැඩකුත් නැහැ. ඔයාට වැඩකුත් නැහැ. ඒක කරන පුද්ගලයාට වැඩකුත් නැහැ. කම්පැනි එකට වැඩකුත් නැහැ. කාටවත් වැඩක් නැති දෙයක්. හැබැයි නෝ කියන්න බැරි හින්දා ඔයා ඒක බාර ගන්නවා. සමහර දේවල් තියෙනවා වැදගත් දේවල්. හැබැයි ඔයා ඒක ගත්තොත් ඔයා දන්නවා ඔයා ඩීවියේට් වෙනවා. ඔයාගේ වැඩ ටික එෆිෂියන්සි එක බහිනවා. එහෙම වෙලාවට නෝ කියන එක ඉතාම වැදගත් කොන්සෙප්ට් එක. මොකද ඒක කියන්න බැරුව මමත් ජීවිතේ ඇත්තටම ප්‍රශ්න විඳපු තැන් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම වැඩ කරන තැන අපි වර්ක් කරන තැන ගොඩක් අය struggle කරන්නේ because they can't say no. There are places, there are stages, there are incidents and situations where you need to say no. මෙහෙමයි මේ නෝ කියන එක හැබැයි ඔයා නිකන් කම්මැලිකමට නෝ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මේ වැඩේ ලොජිකලි ගත්තොත් ඇත්තටම නොකළ යුතු දෙයක්. මම නොකළ යුතු දෙයක්. මේක මගේ රෙස්පොන්සිබිලිටි එකක් නෙමෙයි. තව එක්කෙනෙක් රෙස්පොන්සිබිලිටි එක කරන්න නැති ඉඳ මට බාර වෙලා ඒක නිසා මම නෝ කියනවා. එහෙම නැත්නම් මේක කරාට වැඩක් නැහැ කියලා මට හොඳටම පැහැදිලි. ඒක නිසා මම නෝ කියනවා. ඒ වගේ නෝ කියන්න ඕනේ තැන් තියෙනවා. ඉතින් ඒක හරියට කල්පනා කරලා බලලා හැමතිස්සෙම බලන්න කොයි තැනදද මම නෝ කියන්න ඕනේ කියන එක. ඊළඟ එක තමයි ඔයාටම පර්සනල් ඕන් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න එක. දැන් මෙහෙම මේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්නවා කියන්නේ නිකන් මේ මොන හරි බ්‍රෑන්ඩ් එකක් ලොන්ච් කරලා ප්‍රොඩක්ට් එකක් දානවා කියන එකම නෙමෙයි. හැබැයි ඔයාටම මොකද්ද ඔයාගේ පර්සනැලිටි එක මොකද්ද? ඔයාගේ යුනික්නස් එක මොකද්ද? අපි හිතමු ඔයාගේ කරියර් ඇස්පිරේෂන් එක මම CEO කෙනෙක් වෙන එක නම්. හරිද? ඒක ඔයාගේ ප්‍රොෆයිල් එක වෙන්න පුළුවන්. ඒක ඔයාගේ බ්‍රෑන්ඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අමතරව ඔයාට සෙකන්ඩ් ඉන්කම් එකක් හදාගන්න විදියක්. ඔෆිස් එකේ වැඩ කරන එකට අමතරව අපි හිතමු රෙන්ටල් ප්‍රොපර්ටිස් හදාගෙන ඒකෙන් ඉන්කම් එකක් හදාගෙන ගන්න ඔයාගේ බ්‍රෑන්ඩ් එක. ඔයා එතකොට රිටයර් වුණාට පස්සේ ඒක තමයි ඔයාගේ බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් මොන හරි සයිඩ් ඉන්කම් එකක් එන දෙයක් හදාගන්න එක. මොකද්ද ඔයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක? හරිද? ඒ බ්‍රෑන්ඩ් එක හදාගත්තට පස්සේ ඔයාගේ ඒ කියන්නේ අපි හිතමු දැන් ඔයා පටන් ගන්නවා මොන හරි බිස්නස් එකක්. ඕක ටික දැන් බිස්නස් එකක් අවුරුදු 45 දී පටන් ගන්නකොට ලේසිනේ අවුරුදු 30 දී පටන් ගන්න එක. මොකද අපිට එනර්ජි එක තියෙනවා, කාලය තියෙනවා, අපිට අවශ්‍ය enthusiasm එක තියෙනවා. ඒක ලේසි. ලේසි කියන්නේ ඒක ගොඩක් සස්ටේන් කරගන්න ලේසි. ඒ කාලෙදි පටන් ගත්තොත්. ඔය කාලෙදිම ඔයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එකට අවශ්‍ය අඩිතාලම දාගත්තොත් ඔයා රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි රස්සාවට අමතරව මම මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ් එකක් මම හදා ගන්නවා. මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් අරගෙන ඒක ඉන්වෙස්ට් කරගෙන ගිහිල්ලා මේ හදා ගන්නවා ඉන්කම් සෝස් එකක් වෙනම. ඒකෙන් හම්බෙන ඒකෙන් යීල්ඩ් එකක් හම්බ වෙනවා. දැන් ඉඩමක් ගත්තොත් ඒක ටික වැඩි වෙලා වට ඒක ඉන්කම් සෝස් එකක් වෙනවා. ටිකක් කල් ගියාම ඊට පස්සේ ඉඩම විකුණලා වැඩි කාලයකට තව එකක් අරගෙන ඒකත් විකුණලා ඔය වගේ ඉඩම් 3-4ක් අරගෙන ඕකෙන් යීල්ඩ් එකක් හදා ගන්න පුළුවන් තැනකට එන්න පුළුවන්. එහෙම නැත්නම් පර්සනල් බිස්නස් එකක් පටන් ගන්නවද? මොන හරි වෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරලා වෙන්න පුළුවන්. මොන හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්නවද? එහෙම නැත්නම් අපි හිතමු ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවාද? මොකක් හෝ වෙන්න පුළුවන්. කුමක් හෝ දෙයක් ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඔයාගේ මේන් ඉන්කම් සෝස් එකට අමතරව. ඒ බ්‍රෑන්ඩ් එක හදාගත්තාම එතකොට ඔයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක හරි ක්ලියර් වෙනවා. ඔයා අඩිතාලමක් දාගෙන ගියාට පස්සේ අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ ওই බ්‍රෑන්ඩ් එක තැනකට එනවා. ඔයා රිටයර් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට හම්බෙන EPF ETF එකට අමතරව ඔයාට තව ස්ට්‍රෝං බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඉතින් මේක දැන් පරක් වුණා කියලා හිතන්න එපා. ඔයා ගොඩක් කල් වයස අඩු කෙනෙක් නම් 25 30 35 වගේ කෙනෙක් නම් ඉතාම හොඳයි. දැන් හිතලා හරි පටන් ගන්න. හැබැයි පරක් වුණා කියලා දුක් වෙන්න එපා. අපි දැන් පටන් ගත්තොත් තව අවුරුදු 5කින් ඒකේ රිසල්ට් එකක් එයි. ඒක නිසා කුමන හෝ ස්ටේජ් එකක ඔයා ඉන්නවා වෙන්න පුළුවන්. බට් පටන් ගන්න ඉනිෂියේට් කරන්න බලන්න ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්ද කියලා. අන්තිම එක තමයි ඉතාමත්ම වැදගත්ම එක. මේක last but not the least කියලා කියනවනේ.
මේ ඔයාගේ හෙල්ත් එක. මට අවුරුදු 30 දී තේරුන්නේ නැහැ හෙල්ත් එක කොච්චර වැදගත්ද කියලා. ඒක ඉතාම වැදගත්. කියමනක් තියෙනවානේ you can have 1000 problems until you have one health problem. Thereafter you have only one problem in your life. ප්‍රශ්න 1000ක් තිබුණත් එක හෙල්ත් ප්‍රොබ්ලම් එකක් ආවට පස්සේ එක ප්‍රශ්නයයි ඔයාගේ ජීවිතේ තියෙන්නේ. හෙල්ත් ඉෂුව එකක් ඇවිල්ලා හොස්පිටලයිස් වෙලා හරි මොනවා හරි වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ අනිත් ඔක්කොම නවතිනවා. right? ඒකෙන් වෙන පාඩුව ෆයිනෑන්ෂියලි වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, තමන්ට වෙන හානිය, තමන්ට වෙන මානසික අසහනය ඔක්කොම ගත්තාම ඒක වෙන්න නොදී යුතු දෙයක්. හෙල්ත් එක ගැන හිතන්න පටන් ගන්න. ඔයා ජීවිතේ මොන වයසේ හිටියත් දැන් හරි පටන් ගන්න කුමන හෝ ව්‍යායාමයක් කරන්න. මොකක් හරි විදිහක ආහාර පාලනයක් නැත්තම් වාගේ නියුට්‍රිෂනිස්ට් කෙනෙක් හරි හම්බෙලා ෆුඩ් ප්ලෑන් එකක් හදාගෙන වගේ මීල් ප්ලෑන් එකක් හදාගෙන ඊට පස්සේ වර්ක්අවුට් ෂෙඩියුල් එකක් හදාගෙන දවස් 7ක් තියෙනවනේ සතියට. ඔය දවස් 7න් එකක් දෙකක් වේදම් කරන්න බැරි වෙන්න බෑනේ හෙල්ත් එකට. එහෙම නැත්නම් ඩේලි ඇවිදින්න පුළුවන්, ජොගින් කරන්න පුළුවන්. කවුරුත් නිකන් පර්සනල් ට්‍රේනර් කෙනෙක් හම්බෙන්නේ නැතුව වුණත් සයික්ලින් කරන්න පුළුවන්. වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා මේ හෙල්ත් එකෙන් ඒ කාලේ හෙල්ත් එකට වා යොදවන කාලේ පාඩුවක් වෙන්නේ නැහැ කොහෙත්ම. ඒකෙන් වෙන වාසිය ඔයාට ජීවිතේ පස්සට යන්න තමයි තේරෙන්නේ. මට තේරෙනවා ඇත්තටම දැන් සමහර තැන් මම ඇත්තටම හෙල්ත් එක සම්බන්ධව මම ඒ කාලේ ඉඳන්ම ගොඩක් උනන්දු වුණා. මම ජිම් එකට ගියා. ඒ වගේ ගොඩක් දේවල් මම කරා ඒ කාලේ. හැබැයි දැන් මට හිතෙනවා මට ඊට වඩාත් කරන්න තිබුණාද කියලා හිතෙනවා. ඒ කියන්නේ සමහර මීල්ස් පැත්තේ මම වර්ක්අවුට් කරා තමයි. කෑම සම්බන්ධයෙන් තව ටිකක් මීට වඩා හොඳ ප්ලෑන් එකක් මට හදාගන්න තිබුණාද කියන එක දැන් බලද්දි මට හිතෙනවා. ඉතින් මට එහෙම හිතෙනවා මම ඇත්තටම ජිම් ගිහිල්ලා පොඩ්ඩක් ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරපු කෙනෙක්. එහෙම වෙලත් මට එහෙම හිතෙනවා නම් එහෙම නැති කෙනෙක්ට ඊට වඩා හිතෙන්න ඕනේ ඇත්තටම. ඉතින් අපි මොනවා කොම්ප්‍රොමයිස් කරත් මම උඩ කියපු ඒ පොයින්ට්ස් 6ම කරුණු 6ම මග ඇරියත් මේ 7 වෙනි එක නම් මග අරින්න එපා. මොකද මේක මග ඇරියොත් ඔයාගේ ජීවිතේට තියෙන ඔයාගේ තියෙන වටිනාකම ඔයා දෙන්නේ නැහැ වගේ එකක් තමයි වෙන්නේ එතකොට. හෙල්ත් එක ගැන නම් අමතක කරන්න එපා. ඒක ගැන බලන්න. ඉතින් ඔය කරුණු 7 තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ. අවුරුදු 40 දී මට තේරෙන දේවල් මට 30 දී නොතේරුණු. කරුණු 7ක් ගැන තමයි මම කිව්වේ. ඉතින් බලන්න කල්පනා කරලා ඔය කරුණු 7 ඔයගලන්ගේ ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් දෙනෙක් තමන්ගේ achievements කතා කරනවා ඉන්න පුළුවන් මේ social media වල. හැබැයි තමන් ඉගෙනගත්තු පාඩම් එහෙම open up කරලා ඒ පැති කියලා දෙනවා හරි අඩුයි. ඉතින් ඒක නිසා මම මේක honestlyම තමයි ඔයගලන්ට කිව්වේ. හරි මට තේරෙන දේ. මට දැන් 40 තේරෙන දේ ඒ කාලේ නොතේරිච්ච දේවල්. කෙනෙක්ගේ මේක බලන සංඛ්‍යාවෙන් 5 දෙනෙක් මේකෙන් කරුණු මේ 7ක් කිව්වනේ මේ කරුණු 7න් 4ක් ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් ඒක තමයි මට තියෙන වටිනාකම. ඒක තමයි මම ඇත්තටම එක්ස්පෙක්ට් කරන්නේත් එච්චරයි. හරිද? බලන බොහෝ දෙනාගෙන් 10 දෙනෙක්වත් මේ කරුණු ගැන බැලුවා නම් ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මොකද අද සමාජයේ ඇත්තටම අපේ සෝෂල් මීඩියා වල ලංකාවේ විශේෂයෙන්ම ගොඩාක් කිසිම වැදගත්මකට නැති කරුණුනේ අපිට අහන්න ලැබෙන්නේ 90%ක්ම හම්බෙන්නේ වගේ වනේ. අතොලොස්සකයි අහුවෙන්නේ අපිට වැදගත් දෙයක්. බුද්ධිමය දෙයක් ගැන. මොනවා හරි ජීවිතේට හොඳක් කරගන්න දේවල් ගැන. කාලේ නාස්ති නොකර දෙයක් ඇචීව් කරගන්න. ජීවිතේට දෙයක් සම්බන්ධ කරගන්න වටිනාකමක් අත් කරන කන්ටෙන්ට්ස් අපිට බොහෝම සුළුතරයක් තමයි බලන්න හම්බෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම බලන එක ගැන මම ඔයගලන්ට ඇත්තටම ඕගොල්ලන් ගැන මම සතුටු වෙනවා. මොකද එහෙම අය සෑහෙන අඩුයි. ඒ වගේ කන්ටෙන්ට්ස් බලන අයත් සෑහෙන අඩුයි ලංකාවේ සමාජයේ අද. ඉතින් ඔබ එයින් එක්කෙනෙක් ඒ වගේ බුද්ධිමය සොසයිටි එකකින් සහ ඒ වගේ පාරක යන්න කැමති ඉන්ටෙලෙක්චුවල් පර්සන් කෙනෙක් හැටියට මේ වීඩියෝ එක බලන එක ගැනම මම ඔයගලන්ට ඇත්තටම ආචාර කරනවා. ඉතින් බලන්න මේ කරුණු 7න් ඔයගලන්ට සම්බන්ධ කරගන්න පුළුවන් දේවල් තියනවාද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. මගේ තව වීඩියෝ එකකුත් කරා AI වලින් අපේ ෆයිනෑන්ෂලි අපේ සිටුේෂන් එක ෆයිනෑන්ෂල් ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන් විදිහ. ඉතින් මේකටම සම්බන්ධ දෙයක් තමයි ඒකත් බලන්න පුළුවන්. මම පල්ලෙහා ලින්ක් එක දාලා තිනවා. ඒකත් ගිහලා බලන්න. ඉතින් එහෙනම් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.